කන්ග්‍රැචුලේෂන් කියන්න එපා කට්ටිය. කොහොමද ඉතින් ඔයාලට හොඳින් කියලා හිතනවා. ඉතින් අද මේ වෙනස්ම විදිය වැඩක් කරන්න යන්නේ මේ අපි දෙන්නත් එක්ක. ඉතින් මේ කොරියාවේ මල්ලි කෙනෙක් ඉන්නවා මේ ෆොටෝග්‍රැෆි කරන එක්කෙනෙක් මේ ළඟදී අලුතෙන් ෆීල්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. ළඟදී තමයි ෆොටෝස් කරන්න මේ ෂූට් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ අවුරුදු වීඩියෝ කාලා බැලුවා නම් මේ අර ලස්සනට ෆොටෝස් අරන් තියෙනවා. අපේ Facebook page එකේ බැලුවොත් තියෙන ෆොටෝස් ටික දාලා තියෙනවා. මේ ෆොටෝස් ගත්තේ එයා. ඉතින් එයා කිව්වා වෙනස්ම විදිහේ වැඩක් කරමුද කියලා ඇහුවා. ඉතින් මේ කොරියාවේ මීට කලින් නොකරපු විදිහේ වැඩක්. ඉතින් අපි දෙන්නත් ඉතින් ටයිම් එකක් තිබ්බොත් වැඩේට හා කියන්නම් කියලා හිතාන හිටියේ. ඉතින් ඊට පස්සේ ඉතින් අද ඉරිදා දවසේ පොඩි නිවාඩුවක් හම්බුණා. ඉතින් එයාට ඊයේ කෝල් එකක් දුන්නට පස්සේ එයා කිව්වා රෙඩි වෙනවා දැන් කියුටෙක්ස් ගන්න. මේ ටිකක් බිසි. ඉතින් මේ කෝල් එකක් දුන්නාට පස්සේ මේ එයා කිව්වා ඕකේ එහෙනම් දාගමු අද වැඩේ කියලා. මේ ඒ නිසා ඉතින් අපිත් යන්නේ තාම මහා ලොකුවට දන්නේ නැහැ. එයාගේ තමයි ප්ලෑන් එක ඔක්කොම. ලොකේෂන් එකත් එව්වා අපි මේ ටම්ගාලා මේ තිබ්බනුමක් මේ ඇඳගත්තා. ඔව් ඇඳුම් ගන්න වෙලාවකුත් තිබ්බේ නැහැ. මොකද හැමදාම වැඩනේ ඉතින්. ඒ නිසා ඉතින් මේ ලොකේෂන් එකත් එයාම තමයි බලලා එව්වේ. ලස්සන ලොකේෂන් එකක් තියෙනවා එන්න කියලා. එයා උදේම ගිහිල්ලත් එයා ඉතින් මේ අපිට තාම යන්න බැරුණා. දැන් යන ගමන් පොඩ්ඩක් දවල් වුණා. ඉතින් කිලෝමීටර් තියෙනවා 70ක් තියෙනවා දුර. මිරියන් කියන පැත්තට තමයි යන්නේ බුසාන් වල ඉඳලා. ඉතින් අපි ගිහිල්ලම් බලමු ඉතින් මොකද්ද මේ ෂූට් එක කියලා. ඉතින් මේ යන්න කලින් නම් හරියට විස්තරයක් දන්නේ නැහැ මේ කියන්න මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි ඕවිට නළුවෙක් වෙයි දන්නේ නැහැ මෙයා මේව කළා. ලංකාවට ගියාම රංගපාන කතා කරයිත් දන්නේ නැහැ. ඒවා කියන්න බෑ. ඉතින් ලංකාවට ගිහලා මොකක් හරි කරන්න බෑ. එහෙනම් ඉතින් අපි වැඩි දුර ඉස්සර ලොකේෂන් එකට ගිහිල්ලාම කතා කරමු නේද? ලොකේෂන් එකට යන්න පැයක් විතර යනවා. මේ කිලෝමීටර් 70ක් තියෙන නිසා. සුභාෂ් නමයි මල්ලිගේ. අපි මේ දාන්න Facebook page එක එයාගේ TikTok page එක ඔක්කොම ටික මේක description එකට දාන්නම්. එයාගේ photos බලන්න ලස්සනයි photos. ඉතින් කොරියාවේ ඉන්න කට්ටියට පුළුවන් ඔන්න photos shoot එකක් කරන්න design ඕන shoot එකක් කරන්න පුළුවන්. ගුණසිංහ photography. දාන්න link එක. එහෙනම් ඉතින් අපි වැඩිදුර විස්තර location එක ගිහිල්ලාම කතා කරමු නේද? ෆොටෝ ටිකක් බලන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න වෙයි. ඉන්න කියලා ඉල්ලනවා. හැමදාම වෙනස් ඒවා බලන්න ඕන නම් එසටුත් එක රොන්දේ subscribe කරන්න. අනිවාර්යෙන්. එහෙනම් ඉතින් අපි යන්න ඕනේ ඉස්සරහට. තාම සූදානම් වෙන ගමන් ඉන්නේ. ඔව් වෙලා ගියා යන්න. මේක ෂූට් එක දැම්මම පස්සේ congratulations කියාගෙන ඉන්නවා. ඔව් කලින්ම කියලා පටන් ගත්තේ. ෆොටෝ ෂූට් එකක් විතරයි. කලුරුත් මේ ෆොටෝස් එකක් අවුරුදු 6 වෙලා ගත්තා. ඒක දැම්මම කට්ටිය congratulations කියනවා. දැන් කියලා වැඳලා කියලා කියන්නේ. ඔව්. තාම 27යි. තාම 27යි නේ බං. එහෙනම් අම්මේ උනේද? නං හම්බෙමු. එහෙනම් ඔහොම ඉන්න අපිත් එක්ක වීඩියෝ එක ඉවර වෙනකම්ම. bye bye. bye bye කියන්න. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young. ඉතින් අද මේ මාර අවුසරක් තියෙන්නේ දැන් මේ රස්නේ කාලේ මේ පටන් ගන්නෙ. ඒ නිසා අවුව නම් ගොඩක් සැරයි. ඉතින් අපි ඒ නිසා තමයි මේ පොඩ්ඩක් හවස් වෙනකන් ඉඳලා යන්න හැදුවේ. මේ විශේෂයෙන් කියන්න ඕන වලට කියන්න බෑ මේ රෝසමල් විකුණ කාලේ කොරියාවේ. ඉතින් ඒ නිසා තමයි අපි දැන් රෝසමල් ෆොටෝස් ගන්න තමයි කොහොමද හිතාගෙන හිටියේ. ඊට පස්සේ තමයි ඉතින් මේ අර ෂූට් එකක් කරපු ගේප් එක රෝසමල් වල ෆොටෝ ගහන එකත් දෙකම එකට කරලා දැන් මේ රෝස් ගාඩන් එකට තමයි අපි යන්නේ. ඉතින් මාරම ලස්සනයි දැන් මේ රස්නේ කාලේ මල් පිපිලා කියන්නේ ගස්සේ සම්පූර්ණයෙන්ම කොළම පාටයි. දැන් අපි සීතල කාලේ මේ හයිවේ එක ගියොත් මේ කිසිම තැනක් කොළ පාටක් නෑ. ඔක්කොම නිකන් ගුරු පාට දෙන කඳු එහෙම ඔක්කොම මේ ගස්වල කොළ. පිච්චිලා ගිහලා වගේ නේද? ඔය ඔක්කොම හැලෙනවානේ මේ. ඉතින් දැන් තමයි කොරියාවේ
කඳු එහෙම කඳුවේම මාරම ලස්සනක් තියෙන්නේ මේ අඩිකරම කොළම කොළ පාටයි බැලුවම මොකද මේ කොරියාව සාමාන්‍යයෙන් වැඩිපුරම තියෙන කඳු කොරියාව ජීවත් වෙන භූමි ප්‍රදේශයේ වැඩිපුරම තියෙන කඳු ඉතින් ඔය කොහේ බැලුවත් කඳුම තමයි 80 ගාණක් කඳු තියෙන්නේ ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණය තියෙන්නේ සාමාන්‍ය පැණිතලාවෙත් 15ක් විතර තමයි තියෙන්නේ. කඳු නිලි කරලා ඒවා කරලා කපලා කොටලා නම් මනම් කරලා තමයි මේ කොරියාව මේ තරම් දිනු කරලා තියෙන්නේ. අපි මේ පැත්තේ යන දෙවනි පතාව නේද මේ නිර්යාන් මේ පැත්ත නිර්යාන් වල තියෙන රෝස් ගාඩන් එකට තමයි යන්නේ. අපි දෙවනි පාරේ තමයි මේ නිර්යාන් පැත්තට යන්නේ. ඔයාලගේ කලින් වීඩියෝ බලලා තියෙනවා නම් ඔයාලා බලන්න පුළුවන් මේ පැත්ත යද්දි අනිත් පැත්ත වලට වැඩි ගොඩාක් තියෙනවා මේ කොළ පාට වැඩිපුරම තියෙනවා. කඳුත් වැඩි. මොකද මේ වතුර කියන්නේ ගඟ පුරුදු ගහක් යනවා මේ මිලියන් පැත්තේ. ගඟකුත් තියෙනවා මේ තව මේ වෝටර් ෆෝල්ස් තියෙනවා මේ පැත්තේ. වතුර සම්බන්ධව තමයි තියෙන්නේ. අපි කලින් දැම්මනේ දාලා තියෙනවද මේ කැම්පින් වීඩියෝ එක දැම්මද? උනාකත් බලන්න පුළුවන් ඔයාලට. ඔයාලා ගම වගේ නේද? මාතලේ ගස්කල්ලා මාතලේ කල්ලා කැමරාවෙන් පේනකොට විදිහ අපිට ඇත්තට පේන්නේ ඊට වඩා ගොඩක් ලස්සනයි. මේ සම්පූර්ණ ලොකුම කඳු ෆීල් කරනවා මේ කෙරුවේ දැන් එහා කෙරුවා. ටනල්නේ. සමහර ටනල් තියෙනවා කිලෝමීටර ගාණක් දිගයි. එහෙම නැතුණා නම් මේ ගමනක් යන්න හරිම දුෂ්කරයි. යන්න පාරක් නැහැ. දැන් ළඟදී හදන්න ඉන්නවලු විනාඩි 20න් සෝල් ඉඳන් පුසාන් වලට යන ට්‍රේන් එක. කිලෝමීටර් 400 ගාන. ජපානයේ කොහෙද නම් තියෙනවද? තායිතින් පොඩි දුරයි තියෙන්නේ අපි ගිහිල්ලා හම්බෙමු නේද? බලන්න මේ ටනල් එකට වගේ මම හිතන්නේ ටනල් එක ඇතුලට යන්නේ මේ කන්ද දැක්කම බයයි තමයි. අපි කන්ද යටින් යන්නේ. මේ අපිට මොහොත යටින් යන්නේ කියන වීඩියෝ එකක් අපිට ගන්න දැක්කනේ. මොහොත ඇතුලෙන් යන්න හදලා තියෙන්නේ. ඒක නම් මේ අපේ කම්පැනි ළඟම තියෙන්නේ නේද? කඳුව හිල් කරලා නේ මොහොත යටින් තියෙන මේ කොරියාවේ අපි ඉන්න ළඟම මේ පාලම. මොහොත ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ මේ එහා පැත්තට. දැන් අපි ලොකේෂන් එකට ගිහලා හම්බෙමු. ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා තියෙද්දි පැත්තේ මේ මල් පිපිලා තියෙනවා මාරම ලස්සනයි. සමහර විට මේ සතියෙන් ඉවර වෙන ලබන සතියේ තියයි බොහෝ දුරටම. ඊට පස්සේ නම් මල් අපිට බලා ගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් රස්නේ කාලෙක වල හැලෙන්න පටන් අරන් ඊට පස්සේ ඉතින් බීච් යන කාලේ තමයි. ඊට පස්සේ බීච් එකේ තමයි ඉතින් ජීවත් වෙන්න තියෙන්නේ. ඉතින් පාකින් එකට යන්න තියෙනවා තව චුට්ටක් ඉස්සරහට යන්න ඕනේ. අපේ ෆොටෝග්‍රැෆර්ස් ඇවිල්ලා ඉන්නේ කලින්. අපේ ෆොටෝග්‍රැෆර් ඇවිල්ලා ඉන්නේ දැන් සෑහෙන වෙලාවක ඉඳලා අපිට තව පොඩ්ඩක් විතර පරක් වුණේ පොඩ්ඩකුත් නෑ. අපි ආවත් හම්බෙමු එහෙනම් ගිහලා නේද? ඔව් යාවත් හම්බෙලා අපි අපේ කරගමු. Navigation commencing. GPS. ඔන්න අපි දැන් ලොකේෂන් එකට ඇවිල්ලා තියෙනවා. කටියට පේනවා ඇති අපි ඉල්නියක් අගේ ෆොටෝස් ගන්නවා මේ අවස්ථාවේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙයා තමයි අපි අර එන ගමන් කියපු අපේ ෆොටෝස් ගන්න මල්ලි.
ඉතින් මාරම ලස්සන කොම්මුන්නයක් මේක මේ මාත් ෆස්ට් ටයිම් තමයි මේකට ආවේ මේ මිරියන් පැත්තට. මොකද අපිට බූසන් වලින් ටිකක් දුර නිසා මේ පැත්තට එවෙන්නෙම නැහැ. ඉතින් මේක මේ අපේ ෆොටෝග්‍රැෆ් මල්ලි තමයි මේ ලොකේෂන් එක සිලෙක්ට් කරේ. ඉතින් ලස්සනයි ඇත්තටම මේ අපි ගියපු තැන් වලට වඩා ගොඩක් වෙනස් කියන්නේ ගොඩක්ම ලොකු වෙනසක් තියෙන මේ පැත්තේ මේ තියෙනවා මේ පොඩි ගඟක් තියෙනවා. මේ මිරියන් කියද්දි ඉතින් විශේෂයෙන් මතක් වෙන්නේ මේ නාන්න කරන්න තියෙන තැන් තමයි ඉතින් ගොඩක්ම තියෙන්නේ. ඉතින් ඔයාලට පේනද මේ පිටිපස්සේ ලොකු ගඟක් තියෙන්නේ. මෙතන නාන්න නම් බෑ. නාන්න වෙනම ලොකේෂන් තියෙනවා. හංස බෝට් වගේ සීන් එකක් තියෙනවා. අර එහා පැත්තේ කෙළවරේ මේ පැත්තට ගියොත් පෙන්නන්න. මාරම ලස්සන මාරම පරිසරයක් නැචරල් පරිසරයක් මේක. ඉතින් වාව් කියන්න තමයි තියෙන්නේ. මේ තමයි අපේ ෆොටෝග්‍රැෆර්. මොකද්ද ෆොටෝග්‍රැෆර් නම තියෙන්නේ FB එකේ පේජ් එක? සුභාෂ් ගුණසිංහ. සුභාෂ් ගුණසිංහ. ෆලෝ කරලා මේ සපෝට් එක දෙන්න. ඔව් ඉතින් කොරියාවේ ඉන්න කට්ටියට නම් අනිවාර්යයෙන්ම ෂූට් එකක් කරගන්න පුළුවන්. මේ ලංකාවේ ඉන්න කට්ටියට නම් කරගන්න බෑ. හරි එහෙනම් අපි ඉස්සරහට හම්බෙමු. ඉතින් ලස්සන ෆොටෝස් ටිකක් ගන්න ඕනේ. තාම මේ අවුව සැර වැඩි නිසා තමයි මේ හේවනේ ෆොටෝස් ගන්නෙ. ඉතින් බලමු මේ ඔයාලට පෙන්නන්නම් මේ තමයි කොන්ගොන් එක. මේ තමයි මම අර කියපු ගඟ. මාරම ලස්සනයි මාරම නැචරල්. වාව් ඉතින් රෝස වර්ග තියෙනවා. ජීවිතේට දැකපු නැති රෝස වර්ගයක් තියෙනවා. කහ පාට, දම් පාට, රෝස පාට. දැන් සම්පූර්ණයෙන්ම තියෙන කහ පාට රෝස. සෙනග නම් ඉන්නවා මාර විදියට. එතන ගන්නවා. සමහරට ලබන සතියෙන් පස්සේ නම් නැහැ. ලබා කියන්නේ ගොඩක් මලුත් මේ හැල්ලා තියෙන්නේ. මේ ටික නම් නිකන් වාඩි වෙලා වගේ තමයි ෆොටෝස් ගන්න. වාඩි වෙලා වගේ කාඩ්. අවුව කේසෙන්. වාඩි බලන්න පොඩ්ඩකට අයි දෙන්නගේ එක්කෙනෙක් සාමාන්‍යයෙන් හොඳට බලන්න. එකක් ගහලා බලන්න කොහොමද කියලා. this. Okay. Oh, reaction. මෙයාලට යන්න දුන්නා නම් හරි පොඩ්ඩක් නේ.
මෙතන ලස්සනයි මල් ටික. 멋져요. ඔව් සාරියෙන්ද. ලෝකයට අවසන් කරමුනේ. කියන්න දන්නවා. ඔන්නේ නම් ඉතින් අදට අපේ vlog එක අවසන් කරන්න කියලා හැදුවා. ඔයාලා දකින්න ඇති අද මොකක්ද උනේ කියලා වීඩියෝ එක පුරාටම ඉතින් අද මේ කරේ මාත් ෆස්ට් ටයිම් එකට තමයි මේ විදිහට මේ ෆොටෝ ෂූට් එකක් කරේ. ඉතින් අපි ගිය පාර නම් මල් වල ෆොටෝ මල් බලන්න ආවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා ඇති. එහෙනම් ඉතින් අද හවස් වුණා වීඩියෝ එක එන්ඩ් කරන්න කියලා හැදුවේ. එහෙනම් ඉතින් අපිත් එක්ක රෝන්දයන් දෙනවල හැමදෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ නම් එහෙනම් ඉතින් අද පොඩ්ඩක් හවස් වුණු ඉඳන් ඉතින් vlog එක අවසන් කරන්න කියලා හැදුවේ. එහෙනම් ඉතින් ලබන සතියේත් අනිවාර්යයෙන්ම දකුණු කොරියාවේ තියෙන ඉතාමත් ලස්සන තැනකින් හරි ෆුඩ් රිවිව් එකකින් හරි මොකක් හරි එකකින් හම්බෙමු එහෙනම්. එහෙනම් ඉතින් අපිත් එක්ක රෝන්දයන් වල හැමදෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ නම් උත්සාහන හැමෝටම. බයි බයි.